අපි කලින් වීඩියෝ එකෙන් කතා කළා ත්‍රිකෝණමිතියේ මූලිකම සිද්ධාන්ත. අද කතා කරනවා ත්‍රිකෝණමිතික තරංග අඳින්නේ කොහොමද කියලා සහ ක්වොඩ්‍රන්ට් 4ෙදි sin cos tan වල ධන ඍණ ભેදය කොහොමද කියලා. වෘත්තය කොටස් 4කට බෙදලා අපි මේ ක්වොඩ්‍රන්ට් වලට අංක දෙද්දි ඒ කියන්නේ පළවෙනි වෘත්තපාදය, දෙවෙනි වෘත්තපාදය, තුන්වෙනි, හතරවෙනි වෘත්තපාද මාක් කරද්දි මාක් කරන්නේ ක්ලොක්වයිස් පැත්තට නෙවෙයි අනිත් පැත්තට. ඒ කියලා කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියනවා වෘත්තපාද වලට එහෙම නැත්නම් චතුර්ථක වලට ක්වොඩ්‍රන්ට් කියලා. මෙතන පළවෙනි ක්වොඩ්‍රන්ට් එක, දෙවෙනි ක්වොඩ්‍රන්ට් එක, තුන්වෙනි ක්වොඩ්‍රන්ට් එක, හතරවෙනි ක්වොඩ්‍රන්ට් එක. හරිද? මෙතන අංශක බිඳුව නම් එතන ඉඳලා අංශක 90ක් ගියාම මෙතන අංශක 90 වෙනවා. එතන ඉඳලා අංශක 90ක් ගියාම මෙතන අංශක 180 වෙනවා. එතන ඉඳලා 90ක් ගියාම මෙතන 270යි. එතන ඉඳලා 90ක් ගියාම ආයෙත් මෙතෙන්ට එද්දී සම්පූර්ණ කරලා මෙතෙන්ට එද්දී අංශක 360යි. දැන් මෙන්න මෙතන මූල ලක්ෂය O කියලා ගත්තොත් O ලක්ෂයේ O කියන මූල ලක්ෂයෙන් දකුණු පැත්ත සහ ඉහළ පැත්ත ඒ පැති දෙකේ සයින් එක ධන සරල රේඛාව වගේ තමයි. බිඳුවෙන් උඩ සරල රේඛාවල අක්ෂ පද්ධති මාක් කරද්දී දකුණු පැත්ත සහ ඉහළ පැත්ත ධනනේ. මේකෙනදී දකුණු පැත්ත සහ ඉහළ පැත්ත ධන. යට පැත්ත පහළ පැත්ත සහ වම් පැත්ත ඍණ. හරි. ඔයාලා කෝණය මාක් කරන්නේ clockwise පැත්තට නම් clockwise direction එකට නම් එතන අගය ඍණ වෙනවා. එහෙම නැතුව අනිත් පැත්තට නම් ඒ අගය ධන වෙනවා. මේක ඔයාලට තේරෙන්නේ නැතුව ඇති මොකද්ද මේ කිව්වේ කියලා. ගණන් හදද්දී ඔයාලට තේරෙයි. ඔයාලා දැකලා ඇති සමහර තැන්වල මෙන්න මේ කෝණය sin අගය 0.0267 මෙන්න මේ කෝණය තියෙනවා ඍණ විදියට. හරිද? ඒ කියන්නේ අගය තියෙනවා ඍණ විදියට. ඒ කියන්නේ යාව මෙෂර් කරලා තියෙන්නේ යාව අරගෙන තියෙන්නේ clockwise direction එකට කියන එක. හරිද? හරි. අපි බලමු දැන් මේ වෘත්තපාද 4ෙදි ක්වොඩ්‍රන්ට් 4ෙදි sin cos tan වල sin එක කොහොමද වෙන්නේ කියලා. sin එකට මොකද වෙන්නේ කියලා, කොයි විදියටද ඒක වෙනස් වෙන්නේ කියලා. හරිද? අපි ගමු θ1 කියලා කෝණයක්. මෙන්න මෙයා θ1 කියලා ගමු. මෙතන ලක්ෂය ගමු කැපිටල් A කියලා. එතන ඉඳන් x අක්ෂයට ලම්බකයක් ගහමු. එයාව ගමු කැපිටල් B කියලා. හරිද? මේකත් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. මෙන්න මේ x අක්ෂයට අනුබද්ධව තමයි කෝණය හැම වෙලාවෙම ගන්නෙ. එක්ක මෙතනින් මේ පැත්ත, මෙතනින් මේ පැත්ත. එහෙම නැත්නම් මෙතනින් මේ පැත්ත, මෙතනින් මේ පැත්ත. හරිද? x අක්ෂයට අනුබද්ධව තමයි අපි හැම වෙලාවෙම සාමාන්‍යයෙන් කෝණය ගන්නෙ. හරි. දැන් OAB කියන ඍජු කෝණය සැලකුවාම ඍජු කෝණීය ත්‍රිකෝණය සැලකුවාම අපිට කියන්න පුළුවන්, ඔයාලා දන්නවනේ දැන් මෙතනදී sin theta, cos theta, tan theta ගත්තම ඔයාලා දන්නවා sin theta කියන්නේ සක. ඒ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මට කියන්න දැන් මෙන්න මේ theta කෝණයට සම්මුඛව තියෙන පාදයේ AB කියන පාදයේනේ. AB කියන පාදයේ sin එක මොකක් වෙන්න ඕනේද? එයාව අපි මෙෂර් කරන්නේ මෙන්න මෙතන ඉන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට දුර. මං කිව්වානේ O ලක්ෂයෙන් ඉහළට සහ දකුණු පැත්තට ධන පැත්ත. එහෙනම් ධන. කර්ණය කියන්නේ හැම වෙලාවෙම මේ වෘත්තයේ හරය. එයා මොන වෘත්තපාදයේ හිටියත් ධනම තමයි. මෙතෙන්ට ආවත් මෙතෙන්ට ආවත් මෙතෙන්ට ආවත් අරය කියන්නේ දුරක්නේ, දිගක්නේ. එයා ඍණ වෙන්න බෑ. එයා කොයි වෙලෙත් ධනම තමයි. එහෙනම් ධන බෙදීම ධන. cos theta ඒ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙතනදී බද්ධ පාදයේ මම කිව්වා O මූල ලක්ෂයෙන් දකුණු පැත්ත නිසා මේ පැත්ත මේ දුර කොච්චරද? මේ දුර වෙන්නේ ධනද ඍණද? මේ දුර වෙන්නේ ධන. ධන බෙදීම එහෙනම් අරය කියන්නේ කර්ණය කියන්නේ අරය ධන. ධන බෙදීම ධනයි.
tan theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ ධන බද්ධ පාදයේ කියන්නේ ධන. එහෙනම් එතනදිත් ධන. එහෙනම් පළවෙනි වෘත්ත පාදයේදී හැම එකම මොකද වෙලා තියෙන්නේ? ධන වෙලා තියෙනවා. දෙවෙනි වෘත්ත පාදයේදී බලමු. sin theta, cos theta, tan theta. මෙතනදී sin theta මොකද වෙන්නේ බලන්න. මෙන්න මේ OA කියන එක්කෙනාව අපි මේ පැත්තට ස්ථාපනය කරමු. හරිද? මෙතන A අපි එතනින් එන ලක්ෂය ගමු C කියලා. C කියලා එතනින් නම් මෙතෙන්ට A ඉඳන් C ට ලම්බකයක් ගහනවා. මෙතන කෝණය ගමු θ 2 කියලා. θ 2ට අනුබද්ධව මට කියන්න එයාගේ sin θ මොකද්ද වෙන්නේ? sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කාරණයනේ. මෙයා තමයි R වෙන්නේ. සම්මුඛ පාදයේ මේ උසනේ ගන්නේ. මෙයාට සම්මුඛව ඉන්නේ මේ පාදේ. එහෙනම් මේ උස තමයි ගන්න. ඒ උස වෙන්නේ ධන. කර්ණය කියන්නේ ධන. එහෙනම් ධන බෙදීම ධන කියන්නේ ධන. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ කියන්නේ මෙතනදී බද්ධ පාදයේ කියන්නේ මේ පැත්ත. මේ දුර ගන්න නිසා මේ දුර ඍණ. කර්ණය කියන්නේ හැම වෙලාවෙම ධන. ආර්නේ ධන. ඍණ බෙදීම ධන කියන්නේ ඍණ. එතකොට tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මෙතනදී සම්මුඛ පාදයේ වෙන්නේ මොකක්ද? සම්මුඛ පාදයේ වෙන්නේ යා ධන, බද්ධ පාදයේ වෙන්නේ ඍණ. එහෙනම් ධන ඍණයෙන් බෙදුනම උත්තරේ ඍණයි. මෙතනදී මොකද වෙලා තියෙන්නේ? එතනදී වෙලා තියෙන්නේ sin එක්කෙනා විතරක් ධන වෙලා. මෙතනදී all ධන, මෙතනදී sin ධන. එහෙනම් අපි බලමු තුන්වෙනි වෘත්ත පාදයේදී. තුන්වෙනි වෘත්ත පාදයේදී මොකද කරන්නේ? මෙන්න මෙයා. අපි ගමු θ 3 කියලා. මෙතන ලක්ෂය ගමු D කියලා. මෙයා A. එහෙනම් OAD කියලා කියන ඍජු කෝණීය ත්‍රිකෝණය සැලකුවම අපිට කියන්න පුළුවන් θ 3. එතකොට sin θ, cos θ, tan θ. sin θ කියන්නේ මොකද්ද? sin θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදය කියන්නේ මෙතන මොකද්ද? මෙතන ඉන්නේ බලන්න එහෙනම් ඍණ බෙදීම. කර්ණය කියන්නේ හැම වෙලාවෙම අරය කියන්නේ හැම වෙලාවෙම ධන. එහෙනම් මෙතනදී ඒක ඍණ. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදය කියන්නේ ඍණ. මෙයානේ බද්ධ පාදයේ ඍණ. කර්ණය කියන්නේ ධන. එතනදී මොකද වෙලා තියෙන්නේ? ඒත් ඍණ බෙදීම ධනනේ. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදය කියලා කියන්නේ මෙන්න මේ උස. ඒ උස කියන්නේ ඍණ. බෙදීම බද්ධ පාදය කියන්නේ මෙන්න මෙයා. එයාගේ දුරත් වෙන්නේ ඍණ. එන ඍණෙන් බෙදුනම උත්තරේ ධන. මෙතනදී මොකද වෙලා තියෙන්නේ? ධන වෙලා තියෙන්නේ tan විතරයි. මෙතනදී ධන වෙලා තියෙන්නේ tan විතරයි. මෙතනදී මොකද වෙලා තියෙන්නේ? අපි ගමු θ 3 sorry θ 4 A කියන ලක්ෂය මෙතනින් ගමු ABCD E කියලා. හරි. එතකොට OAE කියන ලක්ෂය මේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයට අනුබද්ධව කියන්න sin θ කොහොමද වෙන්නේ? sin θ, cos θ, tan θ. sin θ සම්මුඛ පාදයේ බෙදීම කාරණය. සම්මුඛ පාදයේ වෙන්නේ මෙන්න මෙයා. යට පැත්තට තියෙන නිසා මම කිව්වා පහළ ටික ඍණ. කාරණය කියන්නේ හැම වෙලාවෙම ධන. එහෙනම් මෙතනින් එනවා ඍණ. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කාරණය. බද්ධ පාදය මෙයා ධන. කාරණය හැම වෙලාවෙම R. ඒ කියන්නේ ධන. ධන බෙදීම ධන කියන්නේ ධනමයි. tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ කවුද? මෙන්න මෙයා. ඒ කියන්නේ ඍණ. බද්ධ පාදයේ කවුද? මෙන්න මෙයා. ඒ කියන්නේ ධන. ඍණ ධනෙන් බෙදුනම උත්තරේ ඍණ. එහෙනම් මෙතනදී ධන වෙලා තියෙන්නේ කවුද? එතනදී ධන වෙලා තියෙන්නේ cos. එහෙනම් දැන් ඔයාලා දන්නවා
පළවෙනි වෘත්තපාදයේ නම් ඒ කෝණය තියෙන්නේ එයා මොකක්ද? හැම එකම ධන. පළවෙනි වෘත්තපාදයේ හැම එකම ධන. දෙවෙනි වෘත්තපාදයේ තියෙනවා නම් sin එක විතරයි ධන වෙන්නේ. තුන්වෙනි වෘත්තපාදයේ තියෙනවා නම් tan එක තමයි ධන වෙන්නේ. හතරවෙනි වෘත්තපාදයේ තියෙනවා නම් cos එක තමයි ධන වෙන්නේ. ඔයාලා සරලවම මෙන්න මේක මතක තියාගන්න. අපි මේකට කියනවා cast රීතිය කියලා කියනවා. cast. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න. හැබැයි මේ c එක පටන් ගන්නෙ මෙතනින් එහෙම නෙවෙයි. මෙතන බිඳුව හින්දා මෙතනින් එහෙම නෙවෙයි. cast. හරිද? මෙතන cos, all, sin, tan. cast රීතිය කියලා කියනවා. හරිද? හරි. පළවෙනි ගාන අපි බලමු. අපිට කියනවා sin අගය ඍණ 0.46338 වෙනකොට අංශක බිඳුවක් 360 අතර තියෙන කෝණ කියන්න කියලා. කෝණ තීරණය කරන්න කියලා. කොහොමද කරන්නේ? අපි ගන්නවා sin θ. sin θ ගේ අගය තමයි මේ දීලා තියෙන්නේ. එහෙම නැතුව θ කියන කෝණය නෙවෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. θ කියන කෝණය අංශක වලින් දෙන කෝණය ඒක නෙවෙයි මෙතන දීලා තියෙන්නේ sin θ ගේ අගය. හරිද? ඔයාලා මුලින්ම මේ ඍණ නොසලකා sin θ සමානයි 0.46338 කියලා ලියා ගන්න. හරිද? දැන් ඔයාලා දන්නවා මෙතනින් θ හොයන්න sin inverse 0.46338. එතකොට θ එනවා ඔයාලා කැලණිකේ ගහලා බලන්න θ කෝණය එනවා අංශක 27.663. හරිද? දැන් ඔයාලා බලන්න ඕනේ මෙන්න මෙතන sin අගය මොකක්ද කියලා. sin අගය. හරිද? sin කෝණය නෙවෙයි. කියන්නේ මේ θ කියන හොයාගත්ත කෝණය නෙවෙයි. sin අගය ධනද ඍණද කියලා. sin අගය මෙතන දීලා තියෙන්නේ ඍණ. ඔයාලා දන්නවා වෘත්තපාද හතරෙන් sin ඍණ වෙන්නේ කොතනදද? sin ඍණ වෙන්නේ කොතනදද? පළවෙනි වෘත්තපාදයේදී නම් හැම එකම ධන, දෙවෙනි වෘත්තපාදයේදී sin ධන. එහෙනම් තුන්වෙනි වෘත්තපාදයේදී හතරවෙනි වෘත්තපාදයේදී කියන පාද දෙකේදීම sin ඍණ. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තපාද දෙකේ තමයි මෙන්න මේ කෝණය තියෙන්නේ. හරිද? කෝණ දෙකක් තියෙනවා. ඒ දෙන්න තියෙන්නේ මෙන්න මේ වෘත්තපාද දෙකේ. හරිද? කොහොමද ඒක හොයන්නේ? අපි බලමු මේ cast රීතියට අනුව. ඒ කියන්නේ මෙන්න මෙතන 3 4 කියන වෘත්තපාදවල තමයි මේක තියෙන්න ඕනේ. මම කිව්වා ඉස්සෙල්ලා හැම වෙලාවෙම ඔයාලා x අක්ෂයත් එක්ක තමයි කෝණය අඳින්නේ, කෝණය measure කරන්නේ කියලා. හරිද? එතකොට ඔයාලා හැම වෙලාවෙම මේ වගේ එකක් ලියා ගනිද්දි ලියා ගන්න ඕනි 180ට සහ 360ට කියන දෙකට අනුබද්ධව ලියාගත්තම හරිම ලේසි මේක හදාගන්න. අපි ගමු තුන්වෙනි වෘත්තපාදයේ තියෙන එක. තුන්වෙනි ක්වොඩ්‍රන්ට් එකේ තියෙන එක අපිට කියන්න පුළුවන් මේ අගය θ කියන අගය 27.663 නේ. තුන්වෙනි එකේ තියෙනවා කියලා කියන්නේ මම කියවනේ x අක්ෂයට අනුබද්ධවයි හැම වෙලාවෙම අඳින්න ඕනි කියලා. ඒ කියන්නේ ඔන්න ඔය 27.663 කියන එක්කෙනා ඉන්නේ මෙන්න මෙතන. හරිද? ඇඳලා ඊට පස්සේ ඔයාලා බලන්න ධන පැත්තට. clockwise direction එකට නෙවෙයි අනිත් පැත්තට. මෙයාව ධන පැත්තට ගන්න තියෙන පැත්තට ඔයාලා බලන්න කොහොමද ඒක ලියන්නේ කියලා. ඉන පැත්තට ලියන්න පුළුවන්. ධන පැත්තට තියෙන එකෙන් බලමු කොහොමද ඒක ගන්න කියලා. අපිට එතකොට මෙතෙන්ට වෙනකොට මෙන්න මේ සම්පූර්ණ එක්කෙනා ලියන්න පුළුවන් කොහොමද? 180 ධන 27.663 අංශක. හරිද? එතකොට තුන්වෙනි වෘත්තපාදයේ තියෙන යාගේ කෝණයේ අගය වෙන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුව. එතකොට අපිට එනවා 207.63. හරිද? හතරවෙනි එක්කෙනාගේ තියෙන කෝණය බලමු. හතරවෙනි ක්වොඩ්‍රන්ට් එකේදී x අක්ෂයට අනුබද්ධව අඳිමු 27.63. හරිද?
එතකොට අපිට ඕක ලියන්න පුළුවන් කොහොමද? මෙතන ඉඳන් මෙතෙන්ට වෙද්දි 360ක් පිරිලාංශක. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට වෙද්දි කොච්චරක්ද? සම්පූර්ණ 360න් මෙන්න මෙයාව අඩු වුණා නම් මෙන්න මේ කෝණය එනවා නේද? සම්පූර්ණ මෙතන ඉඳන් මෙතෙන්ට වෙද්දි 360යි. එයාගෙන් මෙන්න මේ කෝණය අඩු වුණා නම් මෙන්න මේ කෝණය එනවනේ මෙතෙන්ට. ඒ කියලා කියන්නේ මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට. හරිද? එහෙනම් කොහොමද එයාව ගන්න ඕනේ? 360 ඍණ 27.63. අපිට එන උත්තරය 332.37. එතකොට අපිට ඒකට එන උත්තර දෙක sin θ සමානයි ඍණ 0.466 3.8 වෙද්දී අංශක බිඳුව සහ 360 අතර තියෙන කෝණ දෙක වෙන්නේ මොකක්ද? අංශක 207.63 සහ 332.37 කියන කෝණ දෙක. හරි. දෙවෙනි ගාන වෙන්නේ මෙතනදී තීරණය කරන්න කියලා කියනවා ටැන්ජන් වල. ටැන්ජන් අගය 1.762.9 වුණාම තියෙන්න පුළුවන් කෝණ මොනවද කියලා අහනවා අංශක බිඳුවත් 360ත් අතර. හරිද? අපි ගමු ඒකෙත් tan θ. මෙතන ඍණ නෙවෙයි කොහොමද තියෙන්නේ? tan θ සමාන 1.762.9. θ අපිට ලියන්න පුළුවන් එහෙනම් tan inverse 1.762.9. එතකොට අපිට θ කෝණය එනවා 60.47. ඔයාලා කැලේ එකේ ගහලා බලන්න. θ 60.44ක් එනවා. මෙතනදී ටැන්ජන් අගය දීලා තියෙන්නේ ධන අගයක්. ටැන්ජන් ධන වෙන්නේ කොයි අවස්ථාවේදීද? පළවෙනි වෘත්තපාදයේදී හැම එකම ධන නිසා එතනදී ධන වෙනවා සහ මෙන්න මේ තුන්වෙනි වෘත්තපාදයේදී ටැන්ජන් ධන නිසා එතනදී ධන වෙනවා. එහෙනම් පළවෙනි සහ තුන්වෙනි වෘත්තපාදවල තමයි මෙයාම තියෙන්නේ. අපි බලමු පළවෙනි ක්වැඩ්‍රන්ට් එකේදී පළවෙනි ක්වැඩ්‍රන්ට් එකේදී θ කියන එක නම් මෙන්න මෙතන මම කිව්වනේ x අක්ෂයේ ඉඳන් අදින්න කියලා. දැන් කොහොමද අපි හොයන්නේ? පළවෙනි ක්වැඩ්‍රන්ට් එකේදී කෙලින්ම මෙතන පළවෙනි ක්වැඩ්‍රන්ට් එකේදී නම් අපිට කෙලින්ම ගන්න පුළුවන් 60.44. එහෙනම් θ එක අගයක් වෙන්න පුළුවන් 60.44. හරිද? ඊට පස්සේ තුන්වෙනි ක්වැඩ්‍රන්ට් එකේදී මොකද වෙන්නේ? තුන්වෙනි ක්වැඩ්‍රන්ට් එකේදී θ අගය වෙනවා මෙතනදීනේ 60.44. ඒ කියන්නේ 180 ධන 60.4 අංශ. එතකොට අපිට උත්තරයක් එනවා 246.47. හරිද? එතකොට ඒකට උත්තර දෙක වෙන්නේ 60.44 සහ 240.44 කියන උත්තර දෙක තමයි. ඒ කෝණ දෙක තමයි මේකට අදාළ උත්තර දෙක වෙන්නේ. තුන්වෙනි ගාන මේක නම් කෙලින්ම දීලා තියෙනවා cos inverse ඍණ 0.234ට සමානයි alpha කියලා. කෙලින්ම අපිට alpha ගන්න පුළුවන්. ඔක කැලලකින් ගහලා බලුවම ඔයාලට උත්තර එනවා. ඍණ නැතුව ගහලා බලන්න. මුලින්ම ර්ණ නැතුව ඔයාලා මේක අපි කලින් ගණන් දෙකෙන් ගත්තේ ඍණ නැතුවනේ. ඍණ නැතුව කෝණය ගන්න. එතකොට 76.42ක් එනවා අංශක. හරිද? මෙතන දැන් cos ඍණනේ. බලන්න cos ඍණ වෙන්නේ කොතනද කියලා. cos ඍණ උනේ කොතනදද? මෙතනදී හැම එකම ධන මෙතනදී cos ධන වුණා. එහෙනම් මෙන්න මෙතනදී තමයි cos ඍණ උනේ. දෙවෙනි වෘත්තපාදයේදී සහ තුන්වෙනි වෘත්තපාදයේදී. දෙවෙනි ක්වැඩ්‍රන්ට් එකේදී. දෙවෙනි ක්වැඩ්‍රන්ට් එකේදී මොකද වෙන්නේ? ඒ කියන්නේ 76ක් නේ. මේ පැත්තට අමිමු. ඒ කියන්නේ 76.42 මෙන්න මෙතන තියෙන්නේ. ඒ කියලා කියන්නේ කොහොමද එන්නේ එහෙනම්? දෙවෙනි ක්වැඩ්‍රන්ට් එකේදී එනවා මෙතනනේ 180 මෙතන ඉඳන් මෙතෙන්ට එද්ද 180යිනේ. 180 මෙන්න මේ ටික අඩු වුණාම එනවා අපිට මෙතන ඉඳන් මෙතෙන්ට දුර. හරිද? 180 ඍණ 76.42. එතකොට අපිට උත්තරයක් එනවා 103.58. තුන්වෙනි ක්වැඩ්‍රන්ට් එකේදී බලමු.
තුන්වෙනි ක්වැඩ්‍රන්ට් එකේ දිනනවා. ඒ කියන්නේ මෙතනදීනේ මේ පැත්තට ඇදෙන්න ඕනේ. හරි? එතකොට එතන දිනනවා 180 ධන 76.42. 180 ධන 76.42. එතකොට උත්තරයක් එනවා 256.42. එහෙනම් මේකේ තියෙන්න පුළුවන් කෝණ දෙක වෙන්නේ 103.58 සහ 256.42. හරිද? ඔයාලා මෙන්න මෙතනදී දැනගන්න ඕනි දෙයක් තියෙනවා. මේක කෙලින්ම කැල්ල එකේ ගහුවාම උත්තරේ විදියට ඔයාලට එන්නේ 103.58 විතරයි. හැබැයි මෙන්න මේ රීතියට මේක හැදුවේ නැත්නම් ඔයාලට අනිත් උත්තරේ ගන්න බෑ. කියන්නේ කැල්ල එකේ ගැහුවාම එන්නේ මේ උත්තරේ විතරයි. එහෙනම් අනිත් උත්තරෙත් ගන්න මේ පිළිතුරු දෙකම ගන්න මෙන්න මේ විදියට මේක හදන්නම වෙනවා. හරිද? මේ රීතියට හදන එක අනිවාර්ය දෙයක්. හරි, අපි දැන් කතා කරමු sin cosine වක්‍ර ගැන. පළවෙනි වක්‍රය y සමානයි sin a. මෙතන අංශක බිඳුවයි, අංශක 90යි, 180යි, 270යි, 360යි. 90න් 90 තමයි මාක් කරලා තියෙන්නේ. ඔයාලා දන්නවා sin කියන කෙනා විචලනය වෙනවා ධන එකත් ඍණ එකත් අතර. sin බිඳුවේදී sin බිඳුවෙන් පටන් ගත්තම sin බිඳුවේදී අගය කීයද? බිඳුවයි. මෙයාව බිඳුවෙන් පටන් ගන්නවා. sin 90ේදී කීයද? sin 90ේදී 1යි. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට යද්දී මෙයා එක වෙලා තියෙනවා. ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් 180 වෙද්දී ආයෙත් බිඳුවට එනවා. ඊට පස්සේ ආයෙ 270 වෙද්දී මොකද වෙන්නේ? 270 වෙද්දී මෙයා ඍණට යනවා. ඍණ 1 වෙනවා. 360 වෙද්දී ආයෙත් බිඳුව වෙනවා. මෙන්න මෙයාව කියනවා අපි විස්තාරය කියලා. ඇම්ප්ලිටියුඩ් එක කියලා කියනවා. හරිද? මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට. මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙන දුරට අපි කියනවා එක පීරියඩ් එකක් කියලා. එහෙම නැත්නම් ආවර්තයක් කියලා. හරිද? එතකොට මෙන්න මේ අංශක බිඳුවේ ඉඳන් 360ත් අතර මේ වගේ තරංග කීයක් තියෙනවද කියන එකට අපි කියනවා ෆ්‍රීකවන්සි එක කියලා. සංඛ්‍යාතය කියලා. මේ ඇන්ද එතකොට sin a වල ප්‍රස්ථාරය. අපි දැන් බලමු y සමානයි sin 3a උනොත් කොහොමද අඳින්නේ කියලා වක්‍රය. හරිද? ඉස්සෙල්ලා අපි ගත්ත එකේ මෙතන තිබුණේ sin a කියලානේ. sin a කියලා තිබුණේ. ඔයාලා හොඳට මතක තියාගන්න මෙන්න මේ ඇතුලේ තියෙන කෝණය. හරිද? ඒ කියන්නේ 360 කියන අගයෙන් අංශක 360 කියන එකෙන් මෙන්න මේ කෝණයට අදාළ නියතයෙන්, ඒ කියන්නේ කෝණයට අදාළ අංකයෙන් බෙදන්න. මෙතනදී නම් 120ක්. හරිද? ඒ ගාණයෙන් බෙදුනම ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන අංකයෙන් අපිට කියන්නේ බිඳුවේ ඉඳන් අංශක 360 දක්වා කොච්චර තරංග ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙන්න ඕනේද කියලා. හරිද? කොච්චර තරංග ගණනක් මේක ඇතුලේ තියෙන්න ඕනේද කියලා. කලින් අපි ගත්තේ sin a නේ. sin a නේ කලින් අපි ගත්තේ. එතකොට අංශක බිඳුවක් 360ත් අතර. හරිද? 360ත් අතරනේ. එතකොට අංශක 360ක මෙතන කොච්චරද? මෙතන තියෙන්නේ ඉලක්කම එකනේ තියෙන්නේ. එකෙන් බෙදුනම 360මනේ. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ඉලක්කමෙන් කියන්නේ කොච්චර බිඳුවේ ඉඳන් 360 දක්වා කොච්චර තරංග ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙන්න ඕනේද කියන එක. කලින් යදපු එකේ නම් sin a එකේ තියෙන්නේ එක තරංගයයි. ඒ කියන්නේ අපි යන්නේ 360 දක්වා අපි යන්නේ මෙතන 180නේ. ඔන්න කොහොම එක තරංගයක් නේ අපි යන්නේ. එහෙනම් දැන් sin 3a කියන්නේ කොහොමද? 360 වෙද්දී මෙන්න මේ වගේ ඒවා තුනක් ඇදෙන්න ඕනි කියන එක තමයි එතනින් කියන්නේ. 360 වෙද්දී. හරිද? එතකොට මේ අගයෙන් කියන්නේ ඒක. අපි බලමු දැන් මේක අඳින හැටි.
මෙතන බිංදුවයි ආයෙත් මෙතන ගමු අංශක 90යි 180යි 270යි මෙතන 360යි. 360 වෙද්දී මෙන්න මේ වගේ ඒවා තුනක් ඇදෙන්න ඕනේ. හරිද? එහෙනම් කීයෙන්ද මේක යන්න ඕනේ? මේක ඇදෙන්න ඕනේ. එතකොට අපි හෙව්වනේ 360 තුනෙන් බෙදලා 120යි කියලා ගත්තනේ. ඒ කියන්නේ මේ එකක දුර කොච්චරක් වෙන්න ඕනද? 120ක් වෙන්න ඕනේ ආවර්ත කාලය. කියන්නේ ආවර්තයක. හරි? මෙතන ගිය 120ක් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ 120ෙන් 20ට මාක් කරා නම් හරි. අපි හිතමු මෙතන 120යි. මේ හරියට 240 ගමු. එතකොට කොච්චරක් වෙන්න ඕනද? ගිහින් මෙතෙන්ට එන්න ඕනේ. ආයෙත් එයාව හම්බ වෙන්න ඕනේ 240 දී. මෙතෙන්ට ගිහින් මෙතෙන්ට එන්න ඕනේ. ආයෙත් එයාව හම්බ වෙන්න ඕනේ කොතනද? 360 දී. හරිද? ඔන්න ඔය විදිහට තමයි ඔක ඇදෙන්නේ. සාමාන්‍ය ගිය ගමු 1යි මෙතන ඍණ 1යි. හරිද? තුන්වෙනි ගාන y සමානයි 2යි sin a. හරිද? මේකදී අඳින්නේ කොහොමද? මෙතන තියෙන්නේ අගේ 1 නිසා 361 න් බෙදුනම එතකොට 360ම දෙන්නේ. 360 අතර අඳින්න ඕනේ. මෙතන තියෙන 1 නිසා එක ආවර්තයයි අඳින්න ඕනේ. ඒ කියලා කියන්නේ එක තරංගයයි අඳින්න ඕනේ මෙතන. හරිද? අපි ගමු මෙතන බිංදුවයි මෙතන 90යි 180යි 270යි මෙතන 360යි. එක ආවර්තයක් ඇදෙන්න ඕනේ. හැබැයි මෙතනදී දැනගන්න ඕනි දෙයක් තියෙනවා. මෙන්න මේ sin a y සමානයි sin a අදින විදිය දැන් දන්නවනේ. sin a ට ඉස්සරහින් දෙක කියලා ඉලක්කමක් තියෙනවා. මේකෙන් කියන්නේ මෙන්න මේ තරංගයේ විස්තාරය ගැන. හරිද? y සමානයි sin a අඳිද්දී අපි විස්තාරය ගත්තේ එකත් ඍණ එකත් අතර. ඒ කියන්නේ ඇම්ප්ලිටියුඩ් එක. හරිද? එයා විචලනය වුණේ එකත් ඍණ එකත් අතරනේ. හැබැයි මෙන්න මෙතන දෙක එනවා කියලා කියන්නේ ඒකේ තේරුම මෙයාගේ විස්තාරය දෙගුණයක් වෙනවා කියන එක. ඒ කියන්නේ මෙයා ධන දෙක සහ ඍණ දෙක අතර විචලනය වෙනවා. හරිද? ධන දෙක සහ ඍණ දෙක අතර තමයි මෙයා විචලනය වෙන්නේ. හැබැයි අංශක බිංදුවත් 360ත් අතර තියෙන්නේ එක තරංගයයි. වෙනසකට උනේ මේ ගානේදී විස්තාරය වෙනස් වුණා. බිංදුවෙන් පටන් ගන්න ඕනේ 90ක් එද්දී ධන දෙකක විස්තාරයක් ගන්නවා. ආයෙ 180 දී බිංදුව වෙනවා. ආයෙත් මොකද වෙන්නේ? 270 දී ඍණ දෙකක් ගන්නවා. අදිමු එහෙනම් ඔන්න ඔය වගේ ග්‍රාෆ් එකක් තමයි මෙතනදී එන්නේ. හරි. හරිද? හතරවෙනි ගාන ගමු. y සමානයි 3යි sin 3යි a. මෙතනදී මොකද වෙන්නේ? මෙතන තියෙන කෝණයේ අගයට තියෙන්නේ 3. ඒක නිසා අංශක 360ක් යද්දි මෙයා ආවර්ත 3ක් සපුරන්න ඕනේ. කියන්නේ මෙන්න මේ වගේ ඒවා 3ක් යන්න ඕනේ. හරිද? 360 3ෙන් බෙදුනම 120යි. මෙතන 360 මෙතන ගමු 120යි 240යි. හරිද? එතකොට මෙන්න මේ 120ක් යනකොට එක ආවර්තයක් ගිහින් තියෙන්න ඕනේ. කියන්නේ මෙතන 60යි. ආපහු මෙතන 180යි. ආපහු මෙතන එනවා 300ක්. මේ එකක පළතරේ 60යි. හරිද? මෙන්න මේ ඉලක්කමෙන් මම කිව්වා එයාගේ විස්තාරය. එහෙමත් නැත්නම් ඇම්ප්ලිටියුඩ් එක කියන්න පුළුවන් කියලා. එහෙනම් මේකෙදී මෙයා ධන 3ත් ඍණ 3ත් අතර තමයි විචලනය වෙන්නේ.
කොච්චරක් මෙයාගේ තරංග තියෙන්න ඕනේද 360ක් යද්දී තරංග 3ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ 120ක් ඇතුළත එක තරංගයක් යන්නේ ඕනේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ 120 වෙද්දී මෙන්න මෙයා මෙතෙන්ට ඇවිල්ලා 60 වෙද්දී 60 වෙද්දී මෙයා බිඳුවට එන්න ඕනේ. එහෙනම් 30 වෙද්දී තමයි මෙයා උඩට යන්නේ. ගිහින් ආයි මෙන්න මෙතෙන්ට ඇවිත් එකක් සම්පූර්ණ කරනවා. ආයි මෙතෙන්ට ගිහින් 180 වෙද්දි මෙතෙන්ට එනවා. ආයි 240 වෙද්දි මෙතෙන්ට එනවා. 300 වෙද්දි මෙතෙන්ට එනවා. 360 වෙද්දි මෙතෙන්ට එනවා. හරිනේ. එතකොට තරංග තුනක් හරි. මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි 1යි 2යි 3යි. තුනක් සම්පූර්ණ කරලා තියෙනවා. ඒක තමයි මෙතනින් කියන්නේ. විස්තරය මම නම් ඇම්ප්ලිටියුඩ් එක තමයි මෙතනින් කියන්නේ. හරි. පස්වෙනි ගාන y සමානයි 2යි sin 3 බෙදීම 5යි. 360 බෙදන්න 3 බෙදීම 5යි. එතකොට අපිට උත්තරේ එනවා 600. එහෙනම් එයා එක ආවර්තයක් සම්පූර්ණ කරන්නේ අංශක 600දී. හරිද? ඒ කියන්නේ 600ක් වෙද්දි තමයි එයා එක ආවර්තයක් සම්පූර්ණ කරන්නේ. මෙතන බිඳුව. හරිද? එතකොට එයාගේ විස්තරය කොච්චරද? එයාගේ විස්තරය 2යි. මෙතන පින 2යි. හරිද? ඊළඟ ගාන y සමානයි cos a. ඔයාලා දන්නවා cos බිඳුව 1යි sin බිඳුව බිඳුවයි. sin ප්‍රස්ථාර බිඳුවෙන් පටන් ගත්තට cos ප්‍රස්ථාරේ පටන් ගන්න ඕනේ 1කින්. ඒක විතරයි මෙතනදී වෙනස. ධන 1 ඍණ 1. මෙතන තියෙන්නේ 1නේ. ඒක නිසා 360ක් පිරෙද්දී මෙයා එක ආවර්තයයි සම්පූර්ණ කරන්නේ. එකෙන් පටන් ගත්තම එහෙනම් මෙන්න මේ විදියට මෙයා ආවර්තය සම්පූර්ණ කරනවා. හරිනේ. ඊළඟ එක y සමානයි cos 3a. මේකෙදි බිඳුවෙන් පටන් ගන්නවා 360 බෙදීම 3 කියලා කියන්නේ 120යි. එහෙනම් මෙතනින් 120යි 240යි 360යි. මොකද 360ක් පිරෙද්දී එයා ආවර්ත 3ක් සම්පූර්ණ කරන්න ඕනේ. මෙතන 3 හින්දා. හරිද? එහෙනම් මෙතන ධන 1 ඍණ 1. ධන 1ත් ඍණ 1ත් අතර 120ක් වෙද්දී එක ආවර්තයක් සම්පූර්ණ කරන්න ඕනේ. මෙන්න මෙහෙම ඇවිත් මෙතෙන්ට ඇවිත් මෙයා මෙතනදී එකක් සම්පූර්ණ කරනවා. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට ඇවිත් මෙතනදී ආයෙ දෙකක් සම්පූර්ණ කරනවා. මෙතෙන්ට ඇවිත් මෙතනදී ආ 3ක් සම්පූර්ණ කරනවා. හරිනේ. මෙතන ඉඳන් මෙතෙන්ට 1යි, මෙතන ඉඳන් ආයෙ මෙතෙන්ට 2යි, මෙතන ඉඳන් මෙතෙන්ට 3යි. එහෙනම් 360ක් යද්දී කොච්චර තරංග ගාණක්, කොච්චර ආවර්ත ගාණක් මෙයා සම්පූර්ණ කරනවද කියන එක මෙන්න මේ ඉලක්කමෙන් කියන්න පුළුවන්. හරිද? එතකොට මෙතන ඉස්සරහා ඉලක්කමක් තිබුණා නම් ඒකෙන් එයාගේ විස්තරය කියනවා. cos පටන් ගන්න එකෙන් sin පටන් ගන්න බිඳුවේ. මොකද බිඳුවේදී යගේ බිඳුවයි sin ගේ cos ගේ බිඳුවේදී යගේ එකයි. ඊළඟ ගාන y සමානයි 5යි sin a ධන 30. මෙතනදී මෙන්න මේ a ධන 30 කියන්නේ සම්පූර්ණයෙන්ම කෝණයනේ. මෙතනදී වෙනස් වෙන්නේ අපි මෙන්න මේ 30 සලකන්නේ නැතුව 30 චුට්ටකට අමතක කරලා 5යි sin a කියන එක ඇන්දොතින් මෙතන 90යි 180යි 270යි 360යි. sin පටන් ගන්නෙ
මෙන්න මෙතන බිඳුවෙන් බිඳුවේ බිඳුවයි එහෙනම් මෙතනින් පටන් ගන්න ඕනේ. මෙතන ඇම්ප්ලිටියුඩ් එක 5යි. එහෙනම් මෙයා ධන 5ත් ඍණ 5ත් අතර තමයි විචලනය වෙන්නේ. එතකොට 5යි sin a කියන එක්කෙනාෙන්දම 364 එක ආවර්තයයි තියෙන්නේ. එහෙනම් අපිට එයා වඳින්න පුළුවන් මෙතනින් පටන් අරගෙන ආයි මෙතෙන්ට එනවා. ආයි 360 දී මෙතෙන්ට එනවා. එහෙනම් 90 දී තමයි මෙයා 5ට යන්නේ. මෙතෙන්ට එනවා. ආයි 270 දී ඍණ 5 වෙනවා. මෙතනදී මෙතෙන්ට එනවා. දැන් ඔයාලා බලන්න මෙන්න මේ ධන 30 කියන එක්කෙනා දැන් මතක් කරගන්න. ඒකෙන් වෙන්නේ ධන 30 කියන එක්කෙනාගෙන් එන්නේ මම මෙයාව පොඩ්ඩක් කඩයිරි වලින් මාක් කරගන්නවා. මොකද අපිට හරියටම අඳින්න තියෙන කෙනා මෙයා නෙවෙයි. ඒ ධන 30 කියන එක්කෙනා තමයි අපි අඳින්න ඕනේ. හරි. දැන් අපි මේ ඇන්දේ 5යි sin a කියන එක්කෙනානේ. 5යි sin a ධන 30 අඳින්නේ. මෙතන ධන 30 නිසා මෙතන තියෙන්නේ අංශක 30ක් නේ එකතු වෙලානේ තියෙන්නේ. අංශක 30 එකතු වෙලා නම් තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඔයාලා මේ ප්‍රස්ථාරයම අංශක 30ක් වමට ගේන්න. මේ ප්‍රස්ථාරයම අංශක 30ක් වමට ගේන්න. මෙතන ඍණ තිබුණොතින් මෙතන ඍණ තිබුණොතින් මේ ප්‍රස්ථාරයම අංශක 30ක් අර පැත්තට ගෙනියන්න. මෙතන තියෙන අංශක ගාන දෙපැත්තට ගෙනියන්න තියෙන්නේ. මෙතන ඍණ තිබුණොතින් දකුණු පැත්තට ගෙනියනවා. ධන තිබුණොතින් වම් පැත්තට ගෙනියනවා. එතකොට මෙතනින් අංශක 30ක් මේ පැත්තට එනවා කියන්නේ මෙතන ඍණ 30ක් එනවනේ අංශක. එතකොට එයාගේ graph එක ඇඳෙන්නේ මේ හැම තැනක්ම අංශක 30ක් පස්සට එනවා. මෙතන 60 වෙනවා. එතකොට මෙයා කැපෙන්නේ කොතනින්ද? 60. එතකොට එයා 60න් කැපිලා මෙන්න මේ වගේ මේ හැම තැනකදීම අංශක 30ක් වමට එනවා. එතකොට මෙයා ඉවර වෙනවා අංශක 30ක් කලින්. අංශක 30ක් කලින් පටන් අරගෙන අංශක 30ක් කලින් ඉවර වෙනවා. අද කතා කරේ sin cos වක්‍ර අඳින විදිය. ඊළඟ වීඩියෝ එකෙන් සාරසාම්‍ය කතා කරන්නම්. අදට වීඩියෝ එක මෙතනින් නතර කරන්න.